මේ දවස්වල මගෙන් ගොඩාක් අය අහනවනේ කොහොමද මේ විදිහට අකුරු ලියන්නේ කියලා. ඉතින් මම අද ඒකට උත්තරේ දෙන්නම්. මම මේකට යූස් කරන්නේ Adobe Illustrator software එක. එතකොට මේකේ අපිට ඕනි කරන ආර්ට්වර්ක් එක හරි ඒ බර්ඩ් ටික පේපර් එකක ලියාගෙන Adobe Illustrator වලට ප්ලේස් කරගෙන ඒක opacity අඩු කරගන්නවා අපිට ඇහැට පේනෙන නොපෙනෙන ගානට. ඊට පස්සේ මම නම් යූස් කරන්නේ ස්මූත් බ්‍රෂ් එකක්. ඒ බ්‍රෂ් එකෙන් ඒ ලයින්ස් අපිට ඇඳ ගන්න පුළුවන්. මේකට පෙන්සිල් ටූල් එක යූස් කරන්නත් පුළුවන්. ඊට පස්සේ දැන් මම මේක මුලින් ඉඳන්ම මවුස් එකකින් තමයි මට ඒක අතට හුරුයි. මම පාවිච්චි කරේ මවුස් එක. හැබැයි ඊට පස්සේ මම පෙන් ටැබ්ලට් එකක් ගත්තා. මාසෙකට විතර කලින්. දැන් මම ඒකත් යූස් කරනවා. හැබැයි හදිස්සි වැඩකදී මට ඕක ඇදලා ඉන්න කම්මැලි හිතුනහම මම මවුස් එකම තමයි තාමත් යූස් කරන්නේ. ඉතින් මේක ගන්නවා නම් මේකත් හොඳයි. මම ඔයාලට ෆොටෝස් දාලා තියෙනවා. මේක තමයි මම යූස් කරන්නේ. ඉතින් මං හිතනවා ඔයාලා මගෙන් අහපු ප්‍රශ්නෙට උත්තරේ හම්බ වෙන්න ඇති කියලා. ඔයාලට පේපර් එකක ලියාගෙන ඉලස්ට්‍රේටර් වලට ප්ලේස් කරගෙන එහෙම කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් කෙලින්ම ප්‍රැක්ටිස් එක තියෙන කෙනෙක් නම් ආර්ට්බෝඩ් එකේ එහෙම ලියනවා. ඉතින් මම ඔය දෙවිදිහම කරනවා. අතර මම තාම ප්‍රැක්ටිස් වෙන ගමන් ඉන්නේ. හදිස්සි කවුරු හරි රික්වෙස්ට් කළොත් ඉතින් මම ඒ විදිහට ලියලා දෙනවා. ඉතින් ඔහොම තමයි මම මේක යූස් කරන්නේ. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. මේකට එක එක ක්‍රම තියෙනවා. ඉලස්ට්‍රේටර් වගේම තව වෙන software තියෙනවා යූස් කරනවා. ඉතින් ඔයාලට පහසු විදිහකට මේක යූස් කරන්න පුළුවන්.